මේ තියෙන්නේ මොනාටෝ සෆාරි පාක්. ලංකාවේ තියෙන යාල උඩවලව වගේ සෆාරි පාක් වලට වගේම තමයි මේක තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ, දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වල ඉඳලා කිලෝමීටර් 71ක් වගේ යනකොට සවුත් ඊස්ට් පැත්තට මේ සෆාරි පාක් එක හම්බ වෙනවා. ඉතින් මේ තමයි සෆාරි පාක් එකේ එන්ට්‍රන්ස් එක. ටිකට්ස් මෙතනින් අපිට පර්චේස් කරන්නත් පුළුවන්. ඇඩල්ට් කනෙක්ටඩ් ටිකට් වල ප්‍රයිසස් වලට වඩා චයිල්ඩ් කනෙක්ටඩ් ටිකට් වල ප්‍රයිසස් අඩුයි. ඒ වගේම ෆැමිලි එකේ 4 දෙනෙක් ඉන්නවා නම් කොම්බෝ ප්‍රයිස් එකක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ සූ එකට නැත්නම් සෆාරි පාක් එකට ඇතුල් වෙන තැන. ඉතින් මේ කියන්නේ යා ටිකට් 3ක් තියෙනවා කියලා චෙක් කරනවා. සහ මේ අපේ පුතාට කියන්නේ මේ ගේට් එක ඇරුණ හැටිම චීටා කෙනෙක් වගේ දුවලා එහා පැත්තට යන්න කියලා. ඉතින් පළවෙනි ටිකට් එක ස්කෑන් කරනකොට මේ විදිහට ගේට් එක ඇරෙනවා. එයා එහා පැත්තට ගියා. ඒ වගේම දෙවෙනි ටිකට් එක ස්කෑන් කරලා ගේට් එක ඇරුණාම මම ඇතුළට ගියා. අන්තිම ටිකට් එක ස්කෑන් කරනවා මේ විදිහට. ඒකත් ගේට් එක ඇරුණාම හස්බන්ඩ් ඇතුළට ආවා. ඉතින් ඔහොම තමයි තුන්දෙනාම ටිකට් එක ස්කෑන් කරලා ඇතුළට ආවේ. ඒ වගේම මෙතන ලස්සන වෙල්කම් බෝඩ් එකක් තියෙනවා. මේ වෙල්කම් බෝඩ් එකත් එක්කම එතන ලස්සන සූ එකේ ඉන්න සෆාරි පාක් එකේ ඉන්න සත්තු තියෙනවා. මෙතන කියන්න ඕන වැදගත්ම කාරණාව තමයි පළවෙනි බස් ස්ටොප් එකේදී අපිට මේ ගත්ත බස් එකෙන් තමයි මේ අපි යන්නේ චීටාගේ නැවතුම්පලට. චීටා කියලා කියන්නේ fastest mammal in the world කියලා තමයි එතන ලියලා තිබුණේ. ඉතින් මෙතන කියන්න ඕනේ තවත් කාරණාවක් තියෙනවා. මේ මෙතන ස්ටොප්ස් 7ක් තියෙනවා. විනාඩි 15න් 15 බස් එනවා. අපිව එක ස්ටොප් එකකින් අරගෙන අනිත් ස්ටොප් එකෙන් අපිව බස්සනවා. එතකොට අපිට ඒ අදාළ සතා බලලා ආපහු ඒ ස්ටොප් එකට ඇවිල්ලා ඊළඟ තියෙන ළඟම එන බස් එකේ නැගලා ඊළඟ ස්ටොප් එකට ගිහලා ආපහු බහැලා ඔය වගේ රොටේෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් පළවෙනිම අපේ නවාතැන් වල උනේ මේ චීටා ඉන්න තැන. ඉතින් එතන අපිට දුන්න සිතියමේ තිබුණා 12:45ට චීටට කෑම දෙන කතාවක්. ඉතින් අපි 12:30ට වගේ එතනට ගියේ. ඉතින් අපි 12:45 වෙනකන් ඉඳලා මේ ඉන්නේ අදාළ නිලධාරිතුමිය. එයා ඇවිල්ලා මේ චීටට කෑම දෙනවා. මේ ඔන්න බලාගෙන ඉන්නවා. එයාට කෑම එක ලැබෙනකන්. ඉතින් එයාට හම්බුනේ සම්පූර්ණ කුකුලෙක්. ඔන්න ඔය සම්පූර්ණයෙන්ම කුකුල අරගෙන ඔය යන විදිහ තමයි පේන්න තියෙන්නේ. එයා කිව්වා මෙයාගේ ආසම තැනක් තමයි ඔන්න ඔතන තියෙන ප්ලැට්ෆෝම් එක. එතනට නැගලා තමයි එයා කන්නේ කියලා. මේ ඉන්නේ වයිට් රයිනෝ. වයිට් කියලා කිව්වට ඒගොල්ලෝ පොඩක් මඩ ගාගෙන හිටියේ වයිට් රයිනෝ. සමහර රයිනෝලා ඉතින් මඩ නාගෙන ඉන්න සත්තු ජාතියක් නේ. ඉතින් මේ අපි චීටා කියන නැවතුම්පලට ආපහු ඇවිල්ලා ආපු ළඟම බස් එකේ ඊළඟ බස් එකේ අපි ඔන්න යනවා. මෙන්න මේ නැවතුම්පලට මේ ඉන්නේ මියා කැට්ස්ලා. ඉතින් අපි කාගෙත් ඔළුවේ තියෙන විදිහට මියා කැට්ස්ලා කියන්නේ ගොඩක් විනෝදාත්මක සත්තු ජාතියක් නේ. ඉතින් ඒ නැවතුම්පලෙන් පස්සේ අපි යනවා චිම්පන්සි නැවතුම්පලට. ඉතින් මේකේ ලස්සන වගේම හොඳ පරිසරයක් ඒගලන්ට දීලා තිබුණා. චිම්පන්සි ජෝඩ් කීපයක් හිටියා. මේ ඉන්නේ පැටියෙක්. මට හරි අපූර්ව සිද්ධියක් වෙනවා. අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් හරිම දඟකාර හුරතල් චිම්පන්සි පැටියෙක්. ඔන්න බලන්නකො මොකද වෙන්නේ කියලා. මෙයා මුසෙල්ලම් කර කර ඉන්නකොට පිටුරු ගොඩත් එක්ක මේ ඉන්න ජෝඩුව ගාවට වැටුණා. ඉතින් අපි කල්පනා කරලා බැලුව විදිහට මෙයාගේ අම්මයි තාත්තයි වෙන්නත් පුළුවන්. මොකද පිරිමි සතෙක් සහ ගෑනු සතෙක් තමයි මෙතන හිටියේ. ඉතින් අන්තිමට බාදක මැටගෙන ආපහු වර හිටිය තැනටම නැංගා මෙයා. ඊට පස්සේ අපි චිම්පන්සි නැවතුම්පලෙන් ඊළඟට ආපු බස් එකේ මේ විදිහට නැගලා අපි ඊළඟට සම්පූර්ණයෙන් අපි බැලුවේ ඒ බස් එකේ යන ගමන්ම හිටපු සත්තු. ඒ කියන්නේ දැන් ඕගලන්ට මෙතන ඈතට පේනවා අශ්වයෝ ඉන්නවා. ඊළඟට තමයි අශ්වයන්ට එහා පැත්තේ බයිසන්ලා ඉන්නවා. ලොකු බයිසන්ලා දෙන්නෙක් දැක්ක මේ ඉන්නේ බයිසන්ලා. කෙනෙක් නම් හිටගෙන හිටියා. එයා ගොඩක් ශරීර ප්‍රමාණයෙන් විශාලයි. ඊට පස්සේ ওই විදිහට අපි බස් එකේ යන ගමන් සත්තු බැලුවා. ඊට පස්සේ බලමු ඊළඟ නැවතුම්පලේදී මොකද සිද්ධ වෙන්නේ කියලා. මේත් සීප්‍රලා ඒගොල්ලෝ අවුල් හින්දා සාමාන්‍ය සෙල්සියස් 27කට වගේ අදුෂ්ණත්වය තිබුණා. ඉතින් ඒත් එක්කම මේ අලියෝ ඒෂියන් අලියෝ ගොඩක් හිටියා. ඒ වගේම ළඟින් යනකොට ජනේලෙ ළඟටම ජිරාෆ්ලත් ඇවිල්ලා හිටියා. මේ ඉන්නේ සිංහ දිනු 6 දෙනෙක්. ඔහොම තමයි අද දවසේ ගෙවුනේ.